ආයිබෝවන් යාළුවනේ අද මම ඉන්නේ අද්භූත ෂර්වුඩ් කැලෑවේ. අද අපි යන්නේ 1984 රොබින් හුඩ් ලෝකයට. බලන්න යාළුවනේ මේ ඉන්නේ ලොක්ස්ලි වල රොබින්. අපි කවුරුත් ආදරය කරන වීරයා. මේ තමයි යාලගේ රහසිගත කඳවුර. මේ ඉන්නේ ලේඩි මැරියන්. රොබින්ගේ ආදරය වගේම ෂර්වුඩ් කැලෑවේ ඉන්න නිර්භීතම කාන්තාවක්. පොඩ්ඩක් ඔන්න යාළුවනේ. ෂෙරිෆ්ගේ සෙබළුන් කණ්ඩායමක් එනවා. අපි හැංගෙමු. රොබින් සහ ගිස්බර්න් අතර දරුණු කඩු සටනක් යනවා. මේක නම මාරම භයානකයි. අපි යාන්තම් බේරුණා. රොබින්ගේ කඩු සටන් හැකියාව නම් පුදුම සහගතයි. අපි ඉක්මනින් මෙතනින් යමු. මේ තමයි වික්හැම් ගම්මානය. රොබින් හුඩ් සහ ඔහුගේ පිරිස ආරක්ෂා කරන්නේ මේ වගේ අහිංසක මිනිස්සුන්වයි. මේ කැලෑවේ මායාවක් තියෙනවා යාළුවනේ. මේ ඉන්නේ හර්න්. කැලෑවේ දෙවියා වගේම රොබින්ගේ මාර්ගෝපදේශකයා. ඉතින් පේන්නේ නොටින්හැම් මාලිගාව. ඒක තමයි මේ ප්‍රදේශයේ බල කේන්ද්‍රය. මාලිගාවට ගොඩක් කිට්ටු වුණා යාළුවනේ. ෂෙරිෆ්ගේ මුරබටයෝ හැමතැනම ඉන්නවා. සද්ද කරන්න එපා. අර ඉන්නේ නොටින්හැම්මි ෂෙරිෆ්. එයා රොබින් හුඩ්ව අල්ලන්නමයි බලන් ඉන්නේ. එයා හරිම ක්‍රූරයි. අල්ලගනින් ඔකව. කූ රොබින් හුඩ්ගේ ඔත්තුකාරයෙක්. අයියෝ යාළුවනේ මාව මාක්ටු. දුවමු. අපි ආරක්ෂිතව ආපසු ආවා. කැලෑවේ මායාව අපිව බේරගත්තා. අන්න රොබින් සහ පිරිස අපි එනකම් බලන් ඉන්නවා. දැන් මට සමුගන්න වෙලාව හරි. රොබින් සහ ඔහුගේ පිරිසට ස්තුතිවන්ත වෙන්න. මට අද ලොකු අත්දැකීමක් ලැබුණා. මාවත් එක්ක මේ ගමන ආපු හැම එකකටම ස්තුතියි. තවත් දවසක හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.